බෝධි පූජාව පිළිවෙලට කරන්න මළුව හොඳට සුද්ධ කරන්න ඕන. පිං රැස් වෙනවා. මල් ආසනේ සෝදන්න ඕන. පිං රැස් වෙනවා. පිළිවෙලට මල් තියන්න ඕන. පිං රැස් වෙනවා. ඊට පස්සේ ඒ අපි කියමු දරුවන් ලැබෙන්න හෝ ඒකට නම් ගෙදර ඉඳලා මල් මාලයක් ගොතන්න ඕන දෙන්නම. ඒක බෝධින් වහන්සේට පලන් දාන්න ඕන. දිග සිවුරක් ගෙනල්ලා බෝධින් වහන්සේට පලන් දාන්න ඕන. රත්තරන් පාට සලුවක් ගෙනල්ලා බෝධින් වහන්සේට පලන් දාන්න ඕන. කොඩි ගේනවා නම් බෝධින් වහන්සේට පලන් දාන්න ඕන. ඒ කියන්නේ කඳට දාන්න ඕන, නැත්නම් රන් වැටට දාන්න ඕන, නැත්නම් ආසනේ ට්‍රේ එක බන්දීසියක තැම්පත් කරන්න ඕන. කිසිම දවසක බෝධින් වහන්සේගේ අතුවල ඉල්ලන්න හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. බෝධින් වහන්සේ ලංකාවට වඩම්මද්දී සංඝමිත්තා උත්තමා වේවත් බෝධිය අල්ලලා නැහැ. නිසා විශේෂයෙන් කාන්තාව බෝධි වල අතුවල ඉල්ලන එක සුදුසු නැහැ. හිතන්නකො හාමුදුරු නමක්ගේවත් කකුලක් අල්ලලා වඳින එක ස්ත්‍රියකට සුදුසුද? එහෙනම් බුදු කෙනෙක් විදියට වඳින බෝධින් වහන්සේ අල්ලන එක සුදුසුද? සුදුසු නැහැ. ඒකයි ගොඩාක් ආච්චි අම්මලාගේ බෝධි පූජා හිස් වෙලා යන්නේ. බෝධිය එල්ලලා කොඩි ගැට ගන්න නිසා. සතාන් සිව්පාව ඇඳපු කපුටෝ නයි ඇඳපු ඒවා ඉල්ලන්න හොඳ නෑ බෝධියේ. හොඳම කොඩිය තමයි බෞද්ධ කොඩිය. ඊළඟට බෙහෙත් පූජා කරන්න ඕන. නිකන් කොළබොල නෙවෙයි. කසාය තම්බලා පතාට එකට හිඳලා පූජා කරන්න. හොඳම ඖෂධ පූජාව තමයි මී පැණි ගිතෙලි පූජා කරන එක. පූජා කරලා ඔක්කොම වටේ පැදකුණු කරලා පූජා කරලා ඊළඟට සුවඳ පැන් වලින් බෝධිය නාවන්න පුළුවන්. හොඳම සුවඳ පැන් තමයි සමම් පිච්ච මල් කලින් දවසේ කඩලා කලයකට දාන්න ඕන. දාලා පහවදා මේ මලුත් එක්කම පැන් වක් කරනකොට සුවඳයි පැත්තම. ඊට පස්සේ ওই විදිහට මේ පැන් බෝධිය දෝවණය කරලා සුවඳ පැන් වලින් බෝධිය මේවා කරලා වටේ අතුපතු ගාලා පිරිසිදු කරලා ඉඳගෙන හොඳට තිරුවන් වදින්න ඕන. රතන සූත්‍රයේ අඟුලිමාල පිරිත, ජදග්ග පිරිත ආදී සජ්ජහායනා කරන්න ඕන. ඊට පස්සේ කරණීයමෙත් සූත්‍රයේ සජ්ජහායනා කරන පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාව වඩන්න ඕන. ගොඩාක් විස්තර දන්නේ නැත්නම් මම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මා මෙන්න මේ ගමේ සිටින සියලු දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ නගරයේ සිටින ආදිවාසීන් මෛත්‍රී භාවනාව වඩන්න ඕන. වඩලා අවසානයේ මෙන්න මෙහෙම පින් දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණ බෝධිආනුභාවයෙන්, අනුරාධපුර බෝධිආනුභාවයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ ආනුභාවයෙන්, අපේ උතුම් වඳුර මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්, මං කරපු සජ්ජායනා කරපු පිරිත්වල ආනුභාවයෙන්, මළුව සුද්ධ කරපු පින්වල ආනුභාවයෙන්, මල් ආසනේ සුද්ධ කරපු පින්වල ආනුභාවයෙන්, ඒ වගේම මේ පැණි ගිතෙල් පුදපු පින්වල අනුභවයෙන්, පැම් පූජා කරපු පින්වල අනුභවයෙන්, සලුවක් පූජා කරපු පින්වල අනුභවයෙන්, සිවුරක් පූජා කරපු පින්වල අනුභවයෙන්, සුවඳ පැන් වලින් දෝවණය කරපු පින්වල අනුභවයෙන්, මෛත්‍රී භාවනාව කරපු පින්වල අනුභවයෙන්, අහවල් ලෙඩා අසනීප වෙලා සිටිනවා, ඔහු සුවපත් වේවා, සුවපත් වේවා. අහවල් ලෙඩා නිරෝගී වේවා, නිරෝගී වේවා, නිරෝගී වේවා. බෝධින් වහන්සේගේ අනුභවයෙන් නිරෝගී වේවා, නිරෝගී වේවා, නිරෝගී වේවා. ඉක්මනින් නිරෝගී වේවා, නිරෝගී වේවා. නිරෝගී වෙලා ආවට පස්සේ එයත් ගෙන්නගෙන මේ උතුම් බෝධින් වහන්සේ ළඟ උදේවරුවේ කිරිහාර පූජාවක් හෝ හවස්වරුවේ ගිලම්පස පූජාවක් කරලා දෙවිවරුන්ටත් පින් දෙන්න අපි කැමැත්තෙන් සිටිනවා. අනේ ලෙඩා කොහොම හරි සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා කියනවා. එච්චරයි. පඳුරු ගැට ගැහුවෙත් නැහැ. ওই විදියට කළොත් පිහිට ලැබෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ලැබෙනවා. අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේ පිහිටක් සලසා ගන්න ඕන. තව වෙන තියෙන කරදරවලත් එහෙමයි.